ඒක නෙමෙයි මම මේ කල්පනා කළේ. අයියලාගේ මුළු දඬුවමම ඉවර වෙනකන් එයාලා හිරේ හිටියොත් අපේ 200 වෙනි සංවස්තරයටත් එයාලා මෙහෙ ඉඳී. වෙලාවකට මට ඒගොල්ලෝ ගැන දුකක් හිතෙනවා. ඔන්න හැමෝම අහගන්නවා මේක තමයි සැලැස්ම. අපි නැටුම පටන් ගත්තම මෙන්න මේම උඩ පැන පැන නටන්න ඕනේ. ඊට පස්සේ උඩ යන උස ප්‍රමාණය ටික ටික වැඩි කරගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට උඩ ගියාට පස්සේ අපිට පුළුවන් මේ තාප්පෙන් ඕන්න ඇඳුම් ටික නම් දැන් ලෑස්ති. දවල් කෑමට නිවිත තලපයකුත් තිබ්බනම් ෂෝක්. දවල් කෑම එක ගෙනාවා නිවිති තලපයක්. දවල් කෑමට තියෙන දේ ගැන මං කලින්ම කිව්වා. ඕගොල්ලන්ට තේරෙනවද ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියලා? මට අධිමානසික බලයෙන් අනාගතේ කියන්න පුළුවන්. අධිමානසික බල තියෙනවා. එහෙනම් කියනවා මම දැන් ඔයාලට මොකද්ද කරන්න කියලා. බලමු. ඔයා මගේ ඇඟට පැනලා බෙල්ලෙන් අල්ලලා හොල්ලගෙන යනවා. කිව්ව හරියටම හරි. හරියටම කිව්වා මගේ අධිමානසික බලය හරියට. සුන්දර නැටුම ඉදිරිපත් කළේ සුද්දාසා කළුවා. වසර 10ක සිරදඬුවමක් විඳින නිසා ලබන අවුරුද්දෙත් මේකට සහභාගී වෙයි. දැන් ඉදිරිපත් කරන්නේ අද දිනේ අපේ සුවිශේෂීම නර්තනය. වේගවත් අත්පොල්සන් නාදයක් දී පිළිගන්න වසර 500ක සිරදඬුවමක් විඳින අපේ අයියලා කණ්ඩායම. ඒ සැරේ මොටයිය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? එයා තනියම මොකක්ද එකක් කරනවා කිව්වා. දැන් ඔළුව හැප්පිලානේ ඉන්නේ ඔය. හොඳයි එහෙමනම් එයා නැතුව පැනලා යමු. සහෝදර සිරකරුවනි අප අද ඉදිරිපත් කරන්නේ බැලේ නර්තනයක්. ඒකේ නම සමනල පියාසැරිය. මෙතෙන්ට ආවේ නැටුම් සංදර්ශනයක් බලන්න. එහෙම නැතුව මේගොල්ලෝ පැනලා යනවා බලන්න නෙමෙයි. කවුද බෝයි අපේ සැලැස්ම අවුල් කළා? මගේ උත්සාහය වතුරේ ගියා. කෑ ගන්න නැතුව ඉන්න දුන්නයි. කොහොමද ඉවසන්නේ? මං අද කවුද බෝයි එක මේ දෙකෙන් එකක් විසඳ ගන්නවා. දරුවා නිශ්ශබ්ද වන්න. මම මහා මන්ත්‍රාචාර්ය මොටයියා ගුරුනාන්සේ. දැන් හැමෝටම මගේ අධිමානසිකත්වය බලා ගන්න පුළුවන්. මගේ පළමුවෙනි අංගයට දෙදෙනෙකුගේ සහාය අවශ්‍යයි. මේ කටහැකර කොට මහත්මාට පුළුවන් ද එක්කෙනෙක් විදිහට ඉදිරිපත් වෙන්න? මගේ අතට බාංචු දැම්මේ ඇයි මොට්ට පානා? මගේ අංගයේ දෙවනියා හැටියට දැන් කවුද ඉදිරිපත් වන්න කැමති? ඔය කහ කමිසේ ඇඳලා රතු ලේන්සුව බැඳලා ඉන්න මහත්මයා ඉදිරිපත් වෙන්න කැමතිද? මම එයාලගේ නැටුමත් කඩාකප්පල් කරානේ. අඩු ගානේ මේකවත් කරන්න. මොකක්? කවුද බෝයි? යාව ගේන්න එපා. දැන් ඔබට හොඳින් පේනවා ඇති මේ මහත්මයා සහ මේ සොර දෙටුවා එකම මාංචුවක ගැට ගසා ඇති ආකාරය. දැන් මාගේ චිත්ත ශක්තිය භාවිතා කොට මේ දෙදෙනා මේ යද්දමින් මුදවාලන හැටි ඔබ හැම දෙනාටම බලා ගන්න පුළුවන් වෙයි. චිත්ත ශක්තියෙන් වීලු කරනවද? දැන් පොඩ්ඩක් හැමෝම නිශ්ශබ්ද වුණොත් හොඳයි. මගේ ඔළුව ටිකක් හිස් කර ගන්නට. මොකටද බාන්සි වෙන්නේ? දැන්ටමත් ඕක හිස්නේ. මාගේ යන පිළිපැද වහමේ මාංචුව ගලවා වැටේවා. චිත්ත ශක්තිය වැඩි කරගන්න ගිහිල්ලා ඇඟේ ශක්තිය නැති වෙලා ගියා වගේ නේද? එයාගෙන් වැඩක් නැහැ. කවුරු හරි මේ මාංචු ගලවනවා. මට කවුද බෝයි ළඟ ඉන්න එකක් දිරවන්නේ. ඔතනට වෙලා බලාගෙන ඉන්නේ මොකද? ඉක්මනට ගිහලා යතුරු ගේන්න. මොන යතුරුක්ද? අපි ළඟ යතුරුක් නැහැ. ඒක අපේ මාංචු කුට්ටම නෙමෙයි. මේකේ යතුරු කොහෙද දැම්මේ මොටයියේ? ඉක්මනට කියනවා. මේක හිරගෙදර මාංචුවක් නෙමෙයි නම් ඒක කොහොමද මෙතෙන්ට ආවේ? ඒක තමයි මමත් මේ කල්පනා කළේ. හරි. මට දැන් කල්පනා වුණා. දවස් කීපයකට කලින්
අපේ හිරගෙදරට ආවා මාංචු වෙලෙන්දෙක්. මිනිහා කිව්වා එයා ළඟ විශේෂ ලෝහයකින් හදපු මාංචු වර්ගයක් තියෙනවා කියලා. ඒව මොනම විදිහකින්වත් කඩන්න බැරිලු. ඒක බොරුවක් කියලා මට එවෙලෙම තේරුණා. ඉතින් මම මිනිහව දොට්ට දැම්මා. එයාත් කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව ආපහු යන්න ගියා. මං හිතන්නේ එයා යනකොට වැරදීමකින් එක මාංචු කුට්ටමක් බිම වැටෙන්නේ නැති. මොටයි ඒක දැකලා කාටත් තොරා අහුල ගන්න නැති. කෙටියෙන් කියනවා නම් මේ මාංචු අරින්න ඔයා ළඟ යතුරක් නැහැ. කවුරු හරි එක්කෙනෙක් ගාව තියෙනවද අගුළු අරින්න ඕන කරන උපකරණ මොනවද? වැඩි හරියන්නේ බලන්නකො වැඩේ. ඇත්තටම මේවා මොන විදිහින්වත් කඩන්න බෑනේ. අර මනුස්සයා කියලා තියන්නේ ඇත්ත. එයා මේ කිට්ටුවම ඇති. හිරගෙයින්ගෙට ගිහිල්ලා මාංචු විකුණන්න මාන්සි වෙනවා ඇති. එහෙම හොයලා බැලුවොත් එයා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මිනිහව හොයාගත්තම මම හොඳ පාඩමක් උගන්වන්නම්. මොකද්ද ප්‍රශ්න මල්ලි? මම නම් කවදාකවත්ම හිරෙන් එළියට ගිහිල්ලා නැහැ. ඉතර පොඩි බයක් දැනෙනවා. දැනගන්නවා කවුද බොයි? මේක ගලව ගත්තු ගමන් මං තමුන්වත් ඉවර කරලා තමයි පස්ස බලන්නේ. දෙන්න ගානවෝ ආපහු හැරෙනවා ඔබ නවත්තනවා. ඔතට ඕම ඇති. මම මේ යුද්ධාභ්‍යාස අවලංගු කරනවා. එක ගල් ගෙඩියක් වැටුණ ගමන් ඔක්කොම කැඩෙනවා. මං අවුරුදු ගාණක් මහන්සි වෙලා බොහොම වටිනා යුද ටැංකියක් සැලසුම් කළා. ඒත් ඕගොල්ලෝ ඒක හදන්න පාවිච්චි කරලා තියෙන කිසිම හයියක් නැති ලෝහ වර්ගයක්. තරහගන්න එපා ජෙනරාල්තුමනි. අපි ශක්තිමත් ලෝහයකින් අලුත් එකක් හදමු. ඔබට ඕනෑ වෙලා තියන්නේ ශක්තිමත් ලෝහයක්ද? එහෙනම් ඒක ලැබුණා කියලා හිතාගන්න. මොකද කියනවනම් ලෝහ පිළිබඳ මං හොඳ විශේෂඥයෙක්. ඒ වගේම මේ මොහොතේ මල් ළඟ තියෙනවා කිසිම බලයකට විනාශ කරන්න බැරි ශක්තිමත් ලෝහ වර්ගයක්. ඒ ලෝහේ තියෙන මල් ළඟ විතරයි. විශේෂ සංයෝගයක් යොදාගෙන හදන මේ ලෝහ වර්ගයේ කිසිම දෙයකට විනාශ කරන්න බෑ. බොහොම හොඳයි. මට තව විස්තර කියන්න. අපිත් මෙහෙම පැනලා යන්න ක්‍රමයක් හොයමු. මෙහෙන් පැනලා යන්න යුන්ඩය නැතුව. ඒක කරන්න බෑ. එයානේ අපේ මූල කාර්යය. අමතක වුණාද මගේ අධිමානසික බලය ගැන? දැන් ඉතින් මාගේ අන පිළිපදිනු වහවහා මේ වැසී ඇති දොර විවෘත වෙනු. මම කියපු දේ ඇහුන්නේ නැද්ද? මම කිව්වා නේද දොර විවෘත වෙන්න කියලා? හරියට හරි මං කිව්වම දොර ඇරුණා. ඔයගොල්ලන්ට වැඩිපුර ඇඳක් තියෙන නිසා මම තව එක්කෙනෙක් ගෙනාවා මොකද ඔය වගේ බලන්නේ මොකද ජුන්ඩයි බඩගාගෙන යන එක සනීපද? මට මේ දේවල් අමතක වෙන්නේ නෑ කවුද බොයි? මගේ මල්ලිල දැන්ටමත් පස්සෙන් එනවා ඇති. ඔයා හිතන්නේවත් නැති වෙලාවක තමයි ඒගොල්ලෝ ඔයාගේ ඇඟට පනින්නේ. අඩිපාර දිගේ ආවම හරි කියලා නේද කිව්වේ? පොඩි වැරද්දක් වුණා. ඉතින් ඕක මහ දෙයක් ඈ. නිකන් රණ්ඩු වෙන්න එපා. ජුන්ඩයි ඉන්න තැන දැනගන්න ඕන නම් මං ඒක බලලා කියන්නම්. අමතක වුණාද මගේ බලය ගැන? ටික ටික එයා මතු වෙනවා. එයා ඉන්නේ කළු පාට කාන්තාරයක් මැද්දේ. ඔව් උඩට එනවා දැන් මතු වෙනවා. මට පේනවා. ජුන්ඩයි මේ පැත්ත බලන්නෝ. මම මේ මොටයි මම මෙහෙ ඉන්නේ. එයා මට අතත් අරනවා. මේ බලන්නකෝ. ඔය පේන්නේ ඔයාමයි මුට්ටයෝ.
ඔයා ඇතුළට දායි කියලා බය වෙන්න එපා. අපි ආයේ වෙලෙන්ද ගැන විස්තරයක් අහගන්න. හිරේ කවුද? ඇතුළට එන්න තහනම්. අපි ආයේ මේ මාංචු විකුණන වෙලෙන්දෙක් හොයාගෙන. එහෙම එක්කෙනෙක් ආවද? කවුරු හොයාගෙන ආවත් මට වැඩක් නැහැ. යනවා යන්න. දැන්නේ මට මතක් වුණේ ඔය වගේ කෙනෙක් දවස් දෙකකට කලින් මෙහි ආවා. එයා මෙහෙන් ගියේ බටහිර පළාතට. අපිට නිදා ගන්න වෙන්නේ නැහැ. දිගටම යන්න වෙනවා. මන්නේ යන්නේ එයා පිටුට නිදාගනි. අද වැස්ස නැති එක හොඳයි නේද ජුණ්ඩයි? මේවට මම පලිය ගන්නම්. නවතින්න කිව්වොතනම. කොහොමද අයියේ? අපි හොයනවා මේ මේ ඇත්තටම ඔයා නේද? කවුද බොයි වගේ ගෙදරට ඇවිල්ලා? මං ගැන දන්නවද? මං ඔයාගේ රසික සංගමයේ සභාපති. ඔයාගෙන හැම දෙයක්ම දන්නවා. මෙහෙමත් පිස්සෝ ඉන්නවනේ. බලන්නකො ඔයාගේ පින්තූර ටිකකුත් මගේ ළඟ තියෙනවා. අනේ කවුද බොයි ඔයාට කනදරයක් නැත්තම් මගේ සමුල් පොතේ අස්සරක් දාන්නකෝ. කවුරුවත් මම මේ විදිහට අගය කළා නැහැ. මේක මට ලොකු ගෞරවයක්. අනේ මට සමුරුවක් දෙන්නකෝ. කොතන දස්සම් කරන්නේ? එයා හරියට දඟලනවනේ. එහෙම තමයි යාර ටිකක් කේන්ති යනවා. එනවා ඉක්මනට යන්න මට ආපහු හිරගෙදරට යන්න ඕනේ. ඔය මාන්තු වෙලෙන්ද හොයාගන්න ඕන ඉස්සරහට නගරෙට යන්න. එහෙද ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ නගරේ නීති ටිකක් හදයි. බොහොම ස්තුතියි. එහෙමනම් අපි පිටත් වෙමු. පරිස්සමෙන් ගිහින් එන්න. වැඩිය දාන්න නැතුව ඉන්න ජුණ්ඩයි. මේ නගරයේ අපරාධකාරයන්ට කැමති නැහැ. හලෝ කොහමද? මගේ නම ජුණ්ඩයියා. අහලත් ඇති සමහර විට මම බොහොම ප්‍රසිද්ධ මංකොල්ලකාරයෙක්. ඔව්වනේ මේ මගේ යාළුවයි මමයි දෙන්න හිරෙන් පැනලා එන ගමන්. මොනවද ඔය කියවන්නේ? ඔයා මගේ යාළුවෙක් කිව්වහම අපරාධකාරයෙක් නිසා ඔයාට තොණ්ඩුව දායි. එතකොට මට පුළුවන් ඔයාගේ කරදරෙන් සදහටම නිදහස් වෙන්න. ඉතින් ඒක අනිත් පැත්තටත් එහෙමයි. මට තොණ්ඩුව දානවා නම් ඔයාටත් තොණ්ඩුව දානවා. ඔය ටිකවත් තේරෙන්නේ නැද්ද? එහෙම කරයිද? කොහොම නවතිනවා? අපරාධකාරයෝ ඉන්නවනම් අපි නඩුවහලා දඬුවම් දෙනවා. වෙඩි තියන්න එපා රාලාමි. මම අපරාධකාරයෙක් නෙවෙයි. ඔයා දන්නවත් ඇති මම තමයි කවුද බෝයි. කවුද බොයි? ඊටවත් මම කොණ්ඩේ බැඳු චීනෙක් කියලා. ඉරෙන් එළියට එනකොට මෙහෙම කරදරයක් වෙයි කියලා මම දැනගත්තා. අපරාධේ අතටම ඇවිල්ලා පැනලා ගියා. ප්‍රශ්නයක් නැහැ නේ ජුණ්ඩයි. පේන්නේ නැද්ද? මට කෙලින් ඉන්න බෑ. මේ කරපු දේ මං අමතක කරන්නේ නෑ. මොකද වෙවුලන්නේ බය වුණාද? බය වෙන්නේ කොහොමද? මොකද උනේ කියලාවත් මට තේරුන්නේ කාටරි මේ කුකුල්ලන් ඕනද? මට නම් හොඳටම බඩ පිරිලා. මොටයි ඔය කතාව දැන් නවත්ත ගන්නවා. හොඳ සුවඳක් එනවා නේද? මොකද්ද? ඒක නම් සුප් එකක් වගේමයි. මේ පැත්තට ගිහලා බලමු. දිගටම යමු මොටයි. ඉවසලා ඔබ ටිකක් ඉන්නවා. මේ වෙලෙන්ද කොහෙ ගියාද මන්දා? එයාව හොයාගත්තට පස්සේ මගේ වැඩ මම පෙන්නන්නම්. ඉල්ලුවනම් මගේ කැම ටිකක් දෙනවනේ. අපි හොරෙන්ම ළඟට යමු. ඒක නෙමෙයි ජුණ්ඩයි. ඔයා මේ වගේ ලෝහයන් නිර්මාණය කරා නම් ඒකෙන් මොනවද හදන්නේ? නිකන් හිතලා කියන්නේ? මං ඒකෙන් ඇඳුමක් හදාගෙන ඔයාගෙන් පලි ගන්න එනවා. එතකොට මට කොච්චර වෙඩි තිබ්බත් වදින්නේ නැහැ. එතකොට මං ඔයාගේ ළඟට ඇවිල්ලා තලලා දානවා. ඇඳුමක්? එහෙම එකක් ඕනේ හමුදාවට.
ඒ කියන්නේ ආ එහෙ ඇති. මේ අයියේ ඇහුණද? මගේ නම කවුද බෝයි? මාංචු විකුණන එක්කෙනෙක් මේ පැත්තට ආවද? කාටවත් මෙහෙට එන්න එපයි කියලා නියෝගයක් තියෙනවා. ඉතින් යනවා යන්න. හැමදේටම ඕක දික් කරන්න එපා, කතා කරන්න න්යාවේ. මෙන්න ගානෝ අපිත් ගාමු. කවුද බෝයි? හොඳටම විශ්වාස දෙයා කියලා. ඔව් සයා එහෙම තමයි කිව්වේ. එයා මෙතනට ආවේ කවුද මාංචු වෙලෙන් දෙක හොයාගෙන. මේක මගේ කරුමයක්. ඇයි මටම මෙහෙම වෙන්නේ? මම මහන්සියලා මොනවාරි කරන්න පටන් ගත්තාම ඔය කවුද බෝයි ඇවිල්ලා ඒක කඩා කප්පල් කරනවා. බල වෙන්න එපා. යා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇති. ඇත්තටම? ඔව් මගේ සලස්මක් ගැන කාටවත් සැක හිතෙන්නේ නැහැ. මගේ මේ විනාශ කරන්න බැරි යුද ටැංකියෙන් ග්‍රීන්ලන්තය මං ආක්‍රමණය කරනවා. ඊට පස්සේ කැනඩාව. ඊළඟට මම මේ රටේ නායකකම වෙනුවෙන් ඡන්දය ඉල්ලනවා. මට දැනෙනවා මාංචු වෙලෙන්ද මේක ඇතුලේ ඇති කියලා. අපි ගිහිල්ලා හොයාගමුකෝ. මට කරපු දේවල් වලට මං අද පලිය ගන්නවා. හරි දැන් පැනලා යන්න දෙන්නේ නැහැ. මොකද මන්ද අද කරන හැමදේම වරදිනවා. මෙන්න කැම ගෙනාව මහත්තයා. ඔයා කිව්ව જાතියෙම මිරිස් සෝස් එකක ගෙනාවා. හරි මොටයි. අපි උස්සල එහා පැත්තට දානවා. හැම වෙලේම ඕගොල්ලන්ව මං උස්සන්න ඕනේ. මම යයි මෙතන ඉන්න උසමගෙන. ඔයා වෙන්නේ නැති මාංචු හදන්නේ නේද? මගේ නම කවුද බෝයි? මේ ඉන්නේ ජුන්ඩයියා. අනේ මාව මෙතනින් බේරගන්න. ජෙනරල් කස්ටගේ මොලේ හොඳ නැහැ. එයා මට කියලා යුද්ධ ටැංකියක් හදාගත්තා. මේ වගේ විකාර යන්ත්‍රයක් ඔයා දැකලා තියෙනවද අනේ? මේ වගේ හොරු නතර කරන්න බෑ. මාංචු තියෙන එකටනේ. මාංචු ප්‍රශ්නයක් තමයි. ඔයා ගාව යතුරක් තියනවද? බොහොම කනගාටුයි. ජෙනරල් මගේ සේරම යතුරු ටික අරගත්තා. ජුන්ඩයියා මං හිතන්නේ ඔයා අපේ ප්‍රශ්නේ විසඳුවා. පුදුම වැඩක් නේ. සෝස් එක වැටුනාම ලෝයේ සම්පූර්ණයෙන්ම දිය වෙනවා. දැන් එහෙමනම් අපි යමු. ජුන්ඩයියේ ජුන්ඩයියේ දැන් ඉතින් දෙයියෝ සිහි කරගන්නවා කවුද බෝයි? මේක නතර කරන්නේ කොහොමද කියනවා? මොකක් හරි සද්දයක් ඇහෙනවද? උතන හොල්ලන්න එපා, දඟලන්න එපා, සද්ද ඇහෙනවා. මොනව කරනවද මන් දන්නේ නැහැ. ඉන්න පොඩ්ඩක් කොහොම ඉන්නවද? හරි වැඩේ. ඒක තන හිටපු අපි පස්සට යන්නේ කොහොමද? කොයි යුද ටැංකිය? ඒක මෙතන නෑනේ. දුක්බර ආරංචියක් කියන්න තියෙනවා ජෙනරල්. මගේ විනාශ කරන්න බැරි ලෝහේ පොඩි දුර්වලකමක් තියෙනවා. ඒකට මිරිස් සෝස් වැටුනාම දිය වෙනවනේ. මේක මගේ අවාසනාව. අතටම අහුවෙලත් ඉවරයක් කරගන්න බැරි වුණානේ. මං හැමතැනම හෙව්වා. අපි හැමතැනම හෙව්වා ජුන්ඩයියේ. මගේ අධිමානසික බලය පාවිච්චි කරලා කියන්න පුළුවන් ආයි හිර ගෙදරට ගියාට පස්සේ අපිට රසට හිරවත් කන්න පුළුවන් කියලා. මට ඒක කන්න එපා.